welcome to IELTS with Krish. ඔගොල්ලෝ දැකලා තියෙනවද චූටි බබාලා කතන්දර කියන්න ගියාම සාමාන්‍ය උදේ පටන් ගත්තොත් කතන්දරේ හවස රෑ වෙනකන් ඒගොල්ලන්ට කතා කරන්න පුළුවන් නේද? ඔගොල්ලෝ දන්නවද ඒ ඇයි කියලා? ඊට වඩා ඔයගලන්ට දැන් ප්‍රශ්නයක් ඇති IELTS ගැන කතා කරන්න ඇවිල්ලා අයි මම මේ චූටි බබාලා ස්ටෝරි කියන එක ගැන කතා කරන්න කියලා නෑ. අපිට මේකෙන් ගන්න දේවල් ටිකක් තියෙනවා. මොනවාද? IELTS speaking part 2. IELTS speaking part 2 තමයි ගොඩක් වෙලාවට ළමයි struggle කරන තැන. විනාඩි 2ක් ඕගොල්ලන්ට දෙන topic එක ගැන කතා කරන්න තියෙනවා. ඉතින් දුවේ පුතේ සමහරලාට ඔයගොල්ලෝ ගොඩාක් කතා කරලා ප්‍රැක්ටිස් කරන ටයිම් එකේදී බැලුවොත් තප්පර 30ක් 40ක් විතර ගිහින් තියෙන්න පුළුවන්. ඉතින් ගොඩක් අය තියෙන ප්‍රශ්න තමයි කොහොමද මේ ටයිම් එක එක්ස්ටෙන්ඩ් කරගන්නේ? මේ විනාඩි 2 පුරාවට කොහොමද කතා කරන්නේ? මොනවද කතා කරන්නේ කියන එක. ඒකට මැච් වෙන ටෙක්නික් එකක් තමයි මම අද කියන්න යන්නේ. අර චූටි බබාලගේ ටෙක්නික් එක. ඉතින් පොඩි අය මොනවද කරන්නේ? ඒගොල්ලෝ ඉමේජ් කරගන්නවා. ඒකට කියන ඉමේජිනේෂන් කියලා ඉමේජ් කරගන්න. ඒගොල්ලෝ කතාවක් ඔළුවෙන් මවාගෙන continuously ඉමේජ් කර තමයි එයාලාගේ කතාව කියලා ඉවර කරන්නේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලට දෙන ටොපික් එක ඉමේජ් කරගන්න. ඔයා එතන ජීවත් වෙන්න කියලා. ඒ ජීවත් වෙනකොට ඔයාට හොඳටම තේරෙයි ඔයා ෆැක්ට්ස් නැතුව ෆැක්ට්ස් හිඟ වෙලා ඔයාගේ ස්පීච් එක මග නතර වෙන්නේ නැහැ කියන එක. අනෙක් කාරණාව තමයි මෙහෙම ඉමේජ් කරලා කතා කරද්දී ඔයාට ක්‍රියේටිව් අයිඩියාස් දෙන්න පුළුවන්. සහ ඔයා හෙසිටේට් වෙන්නේ නැහැ. ඇයි ඔයා එතන ජීවත් වෙනවා. එක ගොඩක් වටිනවා IELTS speaking part 2 එක කරන්න. ඒකම IELTS speaking part 2 එක කරද්දී පුළුවන් තරම් ඔයගොල්ලෝ try කරන්න idiomatic language එක පාවිච්චි කරන්න. idioms, phrasal verbs වගේ දේවල් පාවිච්චි කරන්න. ඉතින් මෙන්න මේ ක්‍රම වලින් පුළුවන් ඔයගොල්ලන්ට IELTS speaking part 2 එක success කරගන්න. Good luck.